Hi guys, welcome to Kavashi's YouTube channel. අද යමු අපේ මල්ලිගේ බර්ත්ඩේ එක අපි කොහොමද සැමරුවේ කියලා බලන්න. ඉතින් මුලින්ම එයත් එක්ක එයාගේ බර්ත්ඩේ gift එක අරන් දෙන්න මම මේ යන අවස්ථාව. ඉතින් අපි දෙන්නම ට්‍රේන් එකේ නැගලා ගියේ හික්කඩුවට. ඉතින් එයා බින්චුන් එකට ගිහින් නැති නිසා එයා කිව්වා එයාගේ බර්ත්ඩේ එකට මං ගානේ බින්චුන් එකට එක්ක යන්න කියලා. ඉතින් අපි හික්කඩුවේ ස්ටේෂන් එකෙන් බැහැලා එළියට එනවත් එක්කම දකුණු අත පැත්තට තියෙන පාර ඉස්සරහට යනකොට තමයි බින්චුන් එක හම්බෙන්නේ. ඉතින් අපි බින්චුන් එක ගාවට ගිහින් තමයි දැනගත්තේ එයාලගේ කාඩ් පේමන්ට් නෑ, කෑෂ් තමයි පේමන්ට් කරන්න පුළුවන් කියලා. ඉතින් අපි දෙන්නත් එක්ක කමර්ෂල් එකට ගිහිල්ලා කෑෂ් අරගෙන නැවතත් බින්චුන් එකට ගියා. ඉතින් මල්ලි ඕඩර් කළේ බ්‍රවුන් ෂුගර් මිල්ක් ටී එකක්, මම ඕඩර් කරේ මැංගෝ සාගෝ එකක්. ඉතින් මේ තියෙන්නේ හික්කඩුව බින්චුන් එකේ view එක. ඉතින් එතන හරිම ලස්සන view එකක් තියෙනවා. ඉතින් මේ අපි දෙන්නත් එක්ක අපිට හම්බෙච්ච දේවල් රස විඳින අවස්ථාව. ඉතින් මගේ එක නම් ගොඩක්ම රහයි, මල්ලිගේ එක රස උනේ නැහැ මට නම්. ඉතින් මල්ලිත් ඒක මුලින් රසයි ගියේ බිව්වා, හැබැයි පස්සේ තමයි එයත් රස නැහැ කියලා කිව්වේ. ඉතින් අපි දෙන්නත් එක්ක බින්චුන් ගිහිල්ලා ගෙදර යනකොට මල්ලි වෙනුවෙන් පොඩි බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් ගෙදර අය ලෑස්ති කරලා තිබ්බා. ඉතින් අපි එයාගේ සතුට වෙනුවෙන් පොඩි කේක් එකක් කපලා ඊට පස්සේ අපි හැමෝමත් එක්ක රැයට කන්න ගියන්න තමයි ගියේ. ඉතින් අපි ගොඩක් රෙස්ටොරන්ට් වලට ගිහින් කන්නේ නැහැ. ඉතින් අද එයා වෙනුවෙන් අපි BK රෙස්ටොරන්ට් එකට තමයි ගියේ. අපි BK එකට යන්න හේතුව වුණේ BK එකේ කොට්ටුව හරිම රසයි. මට අපේ පැත්තෙන් රසම කොට්ටුව තියෙන්නේ BK එකේ. ඉතින් එතන ලස්සන view එකකුත් තියෙනවා. ඒ වගේම එතන ලස්සන ෆොටෝ ලොකේෂන් ටිකක් තියෙනවා. ඉතින් මම හරි ආසයි එතනට ගිහින් ෆොටෝස් ගහන්නත්. ඒ නිසා තමයි මම අනිවාර්යයෙන්ම BK එකට ගියේ. ඊට පස්සේ අපි BK එකකින් කොට්ටුවක් අරගෙන රයිස් එකක් ගන්න අපි ගියේ බෙන්ඩිෂ් එකට. බෙන්ඩිෂ් එක තියෙන කොඩගම සෙඩ් එකට මෙහා පැත්තේ ඒක හොයාගන්න හරිම ලේසි. ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් වගේම ලස්සන view එකක් තියෙන රෙස්ටොරන්ට් එකක් තමයි ඒක. ගොඩක් රීසනබල් ප්‍රයිස් එකට ඔයාලට රයිස් වගේ දේවල් එතනින් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ආයෙත් දවසක මේ වගේ ලස්සන බ්ලොග් එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එන්නම්. එහෙනම් අමතක නොකර subscribe කරන්න. මං ගිහින් එන්නම් යාළුවනේ. bye. Where the neon glows, every block tells a tale the whole city knows. Rhythms in the shadows where the cold wind blows. Life's a